සාදරෙන් හදරෙන් පිළිගන්නවා YT ලංකා YouTube channel එකට ඔයගොල්ලෝම. අද මම ගෙනල්ලා තියෙන්නේ ඕනම අලුත් TV series එකක්. අලුත් වේවා පරණ වේවා ඕනම TV series එකක්. එතකොට ඕනම ෆිල්ම් එකක් ඔයගලන්ට 100% free නරඹන්න පුළුවන් app එකක් ගැනයි මම අද ගෙනල්ලා තියෙන්නේ වීඩියෝ එක. එතකොට මේක ගොඩක් Android ෆෝන් පාවිච්චි කරන අයට තමයි වැලිඩ්. මොකද iPhone එකට මේක ඉන්ස්ටෝල් කරගන්න පොඩ්ඩක් අමාරු කේසයක් තියෙනවා. මොකද මේක ඔෆිෂියල් ඇප් එකක් නෙමෙයි. අපි මේ ක්‍රැක් එකක් තමයි මේක ඉන්ස්ටෝල් කරන්නේ. හරි, ඉතින් අපි බලමු ඇප් එක මොකක්ද කියලා. මම පහල ඔයගලන්ට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ලින්ක් එකත් මට ලින්ක් එකට ගිහින් පෙන්නන්න බෑ. මොකද කොපිරයිට් වදින කේසයක් තියෙනවා මේ YouTube එකේ. ඒක නිසා මම ඔයගලන්ට ඇප්ලිකේෂන් එක කොහොමද ඕපන් කරගන්නේ ඒක ඉදන් කියලා දෙන්නම්. පහල ලින්ක් එකක් තියෙනවා. නෝමල් විදිහටම ඔයගලන්ට XAPK එකක් තමයි XAPK ෆයිල් එකක් තමයි ඩවුන්ලෝඩ් කරන්න තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ අනිවාර්යෙන් Z-Dash app එක ගන්න තියෙන්න ඕනේ. ඔයගොල්ලෝ Z-Dash app එක ගන්න නැත්නම් Play Store එකෙන් ගිහින් Z-Achieve කියලා ගහපන් ඔයගලන්ට පේනවා තියෙනවා Z-Dash app එක. ඒකට ගිහින් ඔයගලන්ට මේක ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. මේක ඉන්ස්ටෝල් කරගෙන ඉවරලා මම පා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ලින්ක් එක හරහා ගිහින් ඒ XAPK ෆයිල් එක ඩවුන්ලෝඩ් කරලා ඔයගොල්ලෝ මේක ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. ඔයගලන්ට සාමාන්‍යයෙන් normal Android system එකෙන් මම හිතන විදිහට XAPK ෆයිල් එකක් ඉන්ස්ටෝල් කරගන්න බෑ. ඒකට ඔයගොල්ලෝ කරන්න ඕන අනිවාර්යෙන් මම එක්සාම්පල් එකක් පෙන්නන්න. ඔයගලන්ට මේ තියෙන Wi-Fi map කියන XAPK ෆයිල් එක. ඒක මේ Z-Dash app එක හරහා ගිහින් ලොකේෂන් එකට ගිහින් මේක ක්ලික් කරලා මේ ඉන්ස්ටෝල් කියන එක දුන්නාට පස්සේ ඔයගලන්ට මේක ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඔයගලන්ට පෙන්නනවා තියෙන්නේ Z-Dash කියලා ලෝඩ් වෙනවා XAPK එක. ඊට පස්සේ ඔයගලන්ට මේ විදිහට මේක ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. මේ විදිහට ඔයගොල්ලෝ අපේ ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. හරිද? මේක තමයි ඇප් එක OneStream. මේක ඔයගොල්ලෝ ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ මේ විදිහට ඕපන් කරගන්න ඕන ඇප් එක. හරි, ඇප් එක ඕපන් කරගත්තාම ඔයගලන්ට පළවෙනින්ම ලොග් වෙන්න එකක් එනවා. ඒක ඔයගොල්ලෝ normally Google account එකෙන් ලොග් වෙන්න තියෙන්නේ. ලොග් වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් TV series. එතකොට films ගොඩක් තියෙනවා මේකේ. අපි නිකන් බලමු Amazon Prime එකේ TV series එක බලමු. අපි The Richer බලමු. Richer අපි Amazon Prime එකෙන් සල්ලි දීලා තමයි බලන්න ඕනේ. search කරගමු Richer. මේ තියෙන Richer. හරි. එතකොට බලන්න පේනවා මේ Richer එකේ තියෙන දැන් තියෙන සීසන් ගාන රිලීස් වෙලා තියෙන සීසන් 3ක් දැන් තියෙනවා මේකට දීලා. ඒක දැන් හැමදේම පෙන්නනවා. අපි නිකන් පළවෙනි එපිසෝඩ් එක බලමු මේක හරියටම වැඩද කියලා. මම මේ විදිහට පළවෙනි එපිසෝඩ් එක ක්ලික් කරගන්නවා. එතකොට ඔයගලන්ට පෙන්නනවා මේකේ සබ්ටයිටල් ඉදන් හැමදේම ෆ්‍රී තමයි ඔයගලන්ට ලැබෙන්නේ සුප්‍රීම ඇප් එකක් ඉතින්. මම දාගන්නවා ඉංග්ලිෂ් සබ්ටයිටල් so you can play මම දෙනවා. එතකොට ඔයගලන්ට මෙන්න මේ ඇප් එක. එතකොට ඔයගලන්ට මේ play එක. එතකොට අපි ඩවුන්ලෝඩ් කියන එකක් එනවා. ඒක ඩවුන්ලෝඩ් කියන එක ක්ලික් කරලා පස්සේ Play Store එකට හරහා තමයි මේ play එකක් ඩවුන්ලෝඩ් වෙන්නේ. ඒක අපි ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. මම ඔයාලට play එක පෙන්නන්නම්. මෙන්න මේ S-Play කියන එක තමයි ඇප්ලිකේෂන් එක. ඔයගොල්ලෝ මෙහෙම කෙලින්ම ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරගන්නවා නම් එහෙමයි මම පෙන්නන්නම්. Play Store එකේ තියෙනවා මේක. S-Play කියලා ගහපුවම අපිට පෙන්නනවා මේ තියෙන්නේ ඇප්ලිකේෂන් එක. මේක උනට ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඒකවා ඇප් මේ OneStream එකට ගිහින් ඩවුන්ලෝඩ් කරනවා නම් එහෙමයි. නැත්නම් ඩිරෙක්ට්ම Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් අපි OneStream එකට යමු. OneStream එකට ගිහිල්ලා අපි ආයෙ Reach එකේ පළවෙනි එපිසෝඩ් එක ක්ලික් කරගමු. ක්ලික් කරගත්තාම ඔයගලන්ට එනවා මේ සබ්ටයිටල් දාන්න. අපි ඉංග්‍රීසි කියන එක දෙනවා. දුන්නට පස්සේ
අපේ ඩිස්ප්ලේ එකට යනවා අපි. මෙතන තියෙනවා you are using a mobile network continue and play will consume data කියලා තියෙනවා. අපි කන්ටිනියු කරගන්න ඕන. කන්ටිනියු කරගත්තාම ඔයගලන්ට වෙනවා සාර්ථක විදිහට Amazon Prime එකේ ඔරිජිනල් TV series එක මේ විදිහට play වෙනවා. 100% මේ application එක වැඩ කරනවා. මට පේනවා තව options තියෙනවා මේ play එකෙත්. ඉතින් super map එකක් මමත් recommend කරනවා ඔයගලන්ට. අලුත් TV series එතකොට ඔයගලන්ට බලන්න ඕන TV series pay කරලා බලන්න ඕන TV series ඒවා 100% free නරඹන්න පුළුවන් මේකෙන්. ඉතින් ඔයගොල්ලෝ try කරලා බලන්න. අනිවාර්යෙන් හරියනවා. Android phone එකකින් තමයි try කරන්න ඕනේ. මම බැලුවා නිකන් අපේ යාළුවෙක්ගේ phone එකකට දාලා ISO මේක App Store එකේ තියෙනවා officially download කරන්න. ඒ වුණත් මේක buy කරලා ගන්න ඕන software එකක්. ඉතින් ඒකේ බලන්න පුළුවන් trailer විතරයි officially download කරොත් අපි trailer විතරයි බලන්න පුළුවන්. ඉතින් මම track එකේ link එක දාලා තියන්නම් පහළ description එකේ. ඔයගොල්ලෝ ගිහින් download කරලා මං කියු විදිහට install කරලා ඔයගලන්ට කැමති TV series එකක් බලන්න පුළුවන්. හරි ඉතින් අදට වීඩියෝ එක මම අවසන් කරනවා. සෙට් වෙලා හිටපු ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා.